හරි. අපි ඊයේ නවත්තපු තැන ඉඳන් අපි පටන් ගමු එහෙනම්. වෙනදා වගේම ආසාවෙන් වැඩ කරන්න. එහෙනම් අපි පටන් ගමු වැඩේ. හරි. ඊයේ අපි sentences හැදුවනේ. අද ඒ ටික චුට්ටක් මතක් කරගෙන ඊයේ වීඩියෝ එකේ අපි sentences හැදුවනේ. අද පොඩ්ඩක් ඒ ටික මතක් කරගමු අපි. මතක් කරගෙන තව sentences හදන එක තමයි අදත් කරන්නේ. හරිද? හරි. අපිට මට කියන්න ඕනේ මම හැමදාම දත් මදිනවා ඇඳට යන්න කලින්. අපි කියන්නේ මම කියන්නේ අයිනේ. I always මම හැමදාම I always brush my teeth. I always brush my teeth. ඇඳට කලින් කියන්නේ පුතේ before bed. before කියන්නේ කලින්. before bed. before bed. I always brush my teeth before bed. before කියන්නේ කලින්. හරිද? හරි. මේ sentence එක ලියාගන්න මුලින්ම. ඔය sentence එක ඉස්සෙල්ලාම ලියාගන්න. එතකොට මෙතන ඇයි අපි brush කියලා දැම්මේ? මං කිව්වා I we you they ගොඩක් ඉන්නවනම් එක්කෙනෙක්ට වැඩි ඉන්නවනම් අපි හැමතිස්සෙම s නැති verb එක දාන්නේ brush eat write run මේ විදිහට තමයි දාන්නේ she he it එක තමයි අපි s තියෙන verb එක දාන්නේ හරි ඊළඟට දැන් මට කියන්න ඕනේ ඇය සාමාන්‍යයෙන් ඩිනර් එකට කලින් හෝම්වර්ක් ඉවර කරනවා. ඇය කියන්නේ කොහොමද? ඇය she. සාමාන්‍යයෙන් කියන්නේ මං කිව්වා usually කියලා දානවා. She usually she හින්දා පුතේ අපි දාන්නේ finish නෙමෙයි. Finishers දාන්නේ. Finishers. She usually finishes ඇයගේ homework. ඇයගේ කියන්නේ her homework ඩිනර් එකට කලින් කියන්නේ before දානවා. කලින් කියන්නේ before දානවා. එතකොට ඩිනර් එකට කලින් කියන්නේ before dinner. before dinner. තව එකක්. දැන් සමහර අය මෙන්න මේ වැරද්ද කරනවා. දැන් මේ බලන්න. මම බත් කනවා කියන්නේ සිංහලෙන් මෙහෙමයි sentence එක ලියන්නේ. මම බත් කනවා. අපි සිංහල වාක්‍ය අන්තිමට තමයි verb එක මේ තියෙන කනවා කියලා දාන්නේ. හැබැයි ඉංග්‍රීසි වලට මේක හරවනකොට මම කියන්නේ I ඒක හැමම තමයි. හැබැයි දෙවනියට දාන්නේ පුතේ අපි verb එක කනවා කියන එක. මේ I eat rice. තේරුණා නේද? මම ඒක මුලින්ම ලියනවා. ඒක හරි. දෙවනියට දාන්නේ verb එක. අපි සිංහලෙන් නම් අන්තිමටනේ verb එක කියන්නේ මම බත් කනවා කියලානේ. ඉංග්‍රීසි වල මම කනවා බත් ඒ විදිහට තේරුම හරියටම සිංහලයේ ඉංග්‍රීසි වලට හැරෙන්නේ නැහැ. තව එකක් බලමු. මම ෆුට්බෝල් සෙල්ලම් කරනවා. මම ෆුට්බෝල් අපි කියනමු අපි ෆුට්බෝල් සෙල්ලම් කරනවා. මේ බලන්නකො සෙල්ලම් කරනවා කියලා අපි අන්තිමටනේ දාන්නේ. හැබැයි ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේ අපි දාන්නේ දෙවෙනියට. We play ඊට අන්තිමට තමයි ෆුට්බෝල් දාන්නේ. We play football. තේරුණා නේද? ඒ විදිහට තමයි අපි ඔතන sentences හදන්නේ. ඒක පොඩ්ඩක් සමහර අය වරද්ද ගන්න තැන. දැන් මේකේ බලන්න. She usually ඇය සාමාන්‍යයෙන් ඉවර කරනවා finishes her homework. ඇයගේ homework before dinner. dinner කියන්නේ රෑ කෑමට කලින්. ඊළඟට
ඊළඟට කොහොමද කියන්නේ එයාලා කලාතුරකින් ට්‍රේන් එකේ ගමන් යනවා. එයාලා කියන්නේ පුතේ දේනේ දේ එයාලා. කලාතුරකින් කියන අපි දානවා rarely. They rarely travel කරනවලු by train. They rarely travel by train. මේ sentence එකත් ලියාගන්න travel කරනවා කියන්නේ travel. මේ තමයි තුන්වෙනි sentence එක. ඊළාට මගේ දෙමව්පියෝ කියන්නේ කොහොමද my parents කියන්නේ අම්මටයි තාත්තටයි අපි කියන parentsලා කියලා. අම්මටයි තාත්තටයි දෙන්නටම තමයි parents කියන්නේ. එක්කෙනෙක් ඉන්නවනම් එක parent කෙනයි. හැබැයි parents කියද්දී දෙන්නම. my parents මගේ දෙමව්පියෝ අස් කරනවා ගෙදර සති අන්තෙට. my parents cleans the එන්නේ. S එකක් ඕනේද නැද්ද? ඕනේ නෑ නේද? මේ S එකක් දාන්නේ මොකද parents කියද්දි දෙන්නෙක්නේ. මං කිව්වා ගොඩක් ඉන්නවනම් අපි S දාන්නේ. My parents clean the house. Clean the මුළු ගෙදරම කියන්න අපි දානවා clean the entire house. Entire කියන්නේ මුළු. Entire house. Clean the entire house කියන්නේ මුළු ගෙදරම. Entire house on weekend එකේදී on weekend my parents කිව්වම පුතේ මගේ දෙමව්පියෝ දෙන්නමයි තියෙකයි clean දැම්මේ my parents clean the house on weekend. හරි නේද? ඊළඟට අපි අපේ ආච්චිවයි සීයවයි අපි කියන්නේ we බලන්න යනවා හැම සෙනසුරාදම අපි බලන්න යනවට කියනවා we visit S එකක් දාන්නේ we visit අපේ අම්මටයි තාත්තටයි අපි කියනනේ parents කියලා. අම්මටයි තාත්තටයි තමයි parentsලා කියන්නේ. ආච්චිටයි සීයටයි අපි කියන්නේ grandparentsලා කියලා. මොකද්ද කියන්නේ? grandparents කියන්නේ ආච්චිටයි සීයටයි අම්මටයි තාත්තටයි parents කියනවා. ඒක චුට්ටක් මතක තියාගන්න. We visit our grandparents හැම ඉරිදම නැත්නම් හැම සෙනසුරාදාම we visit our grandparents හැම සෙනසුරාදාම කියන්නේ පුතේ Saturday. මං කිව්වා කැපිටල් ලියන්න ඕනේ මේක. දවසක් ලියද්දී. Saturday. Every Saturday. හැම සෙනසුරාදාම we visit our grandparents every Saturday. Every Saturday කියන්නේ හැම සෙනසුරාදාම. ඊළඟට we visit our grandparents every Saturday. ඊළඟට කියන්නේ අපේ අම්මා හැම හවසම උයනවා. රැට උයනවා. මගේ අම්මා කියන්නේ my mother. මේක ලියලා ඉවර වෙලා මේක අහගන්න. my mother උයනවට කියනවා cook කියලා. හැබැයි S එකක් දාන්න ඕනේ. මොකද my mother උයනවා කියන්නේ cooks. My mother cooks
dinner. දැන් මං කිව්වා හැම කියන්නේ මොකක්ද දාන වචනේ? හැම සෙනසුරාදාම කියන්නේ every Saturday. හැම මාසෙම කියන්න ඕන every month. month කියන්නේ මාසෙට. every month. හැමදාම every day. ඒ වගේ හැම හවසම කියන්න අපි දාන්නේ every evening. evening කියන්නේ හවසට. evening. every evening. හැම උදේම every morning. ඒ විදිහට එන්නේ. ඔය sentence එකක් ලියා ගන්න. ඊට පස්සේ මට කියන්න ඕනේ මගේ තාත්තා හැම උදේම පත්තරය කියවනවා. මගේ තාත්තා කියන්නේ මොකද්ද? මගේ තාත්තා my father. මගේ තාත්තා කියන්නේ my father. මගේ තාත්තා my father කියවනවට කියන්නේ read කියලා. හැබැයි එක්කෙනෙක් හින්දා s එකක් දාන්න. My father reads the newspaper. Newspaper කියන්නේ මොකේද දෙනා? පත්තරයට අපි කියනවා newspaper කියලා. My father reads the newspaper. හැම උදේම කියන්නේ දැන් every evening කියන්නේ හැම හවසම. ඒ වගේ හැම උදේම කියන්න අපි දානවා every morning. Every morning. හැම උදේම. Every morning. හැම උදේම. My father reads the newspaper every morning. ඊළඟට ගුරුතුමිය පාඩම පැහැදිලිව එක්ස්ප්ලেইন කරනවා. ඉස්සෙල්ලම ලියමු ගුරුතුමිය the teacher. The teacher පැහැදිලි කරනවා. මං කිව්වා දෙවනියට අපි verb එක දාන්න ඕනේ. පැහැදිලි කරනවාට කියන්නේ මොකද්ද? explain කරනවා. explain දැම්මොත් වැරදි. මොකද teacher කියද්දි the teacher එක්කෙනයිනේ. explains the lesson පැහැදිලිව කියන්න අපි දාන වචනේ තමයි පුතේ clearly. පැහැදිලිව කියන්නේ අපි clearly. The teacher explains the lesson clearly. Clearly කියන්නේ පැහැදිලිව. මේකට ලියා ගන්න. ඊළඟ sentence එක the teacher explains the lesson clearly. හරි. ඊළඟට කියන්නේ එයාලා ෆුට්බෝල් සෙල්ලම් කරනවා හැම සතියන්තෙම. එයාලා කියන්නේ අපි දේනි දාන්නේ. they play football. හැම සතියන්තෙම මං කිව්වා weekend කියන්නේ every weekend.
every weekend. Every weekend. අපි මේක දැම්ම කලින් every weekend. ඊට පස්සේ මට කියන්න ඕනේ එමා කියන්නේ ගෑන් ළමයිගේ නමක් හරිද? එමා දවසට දෙපාරක් දත් මදිනවා. එමා දත් මදිනවා දෙවෙනියට දාන්න ඕනේ verb එක. එමා brushes. ඇයි දැම්මේ brushes කියලා? මේ එමා කියන්නේ එක්කෙනෙක්. ඒ හින්දා තමයි brushes දැම්මේ. එමා brushes. හරිද? එමා brushes මේ brushes දැම්මේ අපි එමා කියන්නේ එක්කෙනෙක් හින්දා. හරිද? එමා brushes. ඇයගේ කියන්නේ her teeth. එමා brushes her teeth. දවසට දෙපාරක් කියන පුතේ අපි දාන්නේ twice a day කියලා. twice a day. දවසට දෙපාරක් twice a day. දවසට දෙපාරක් කියන්නේ twice a day. ඊළඟට හරි. එහෙනම් දැන් දන්නවා ඔන්න කොහොමද අපි sentences හදන්නේ කියලා. හදනකොට අනිවාර්යෙන් පළවෙනියට කරන කෙනා ඉන්නවා දෙවෙනියට verb එක දාන්න ඕනේ. ඊට පස්සේ තුරු දේවල් ලියන්න පුළුවන්. තේරුණාද? හරි. අද අපි යමු අලුත් topic එකකට. ඒ තමයි ඔයාලා topic එක දාගන්න simple future tense කියලා මේ මාතෘකාව ගැන වැඩි හිතන්න එපා. simple future tense කියලා topic එක දාගන්න අපි නිකන් ලස්සන මාතෘකාව දාමු. ලොකුවට හිතන්න එපා මොකද්ද මේකේ කියන්නේ ඒවා හිතන්න එපා. මම ගණන දේ විතරක් අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න ඕනේ. එතකොට තමයි කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපි සිංහලෙන් කියනවා නේද මෙහෙම. මට හෙට එන්න පුළුවන් වෙයි. මට එයා එක කයි බොයි එයා කොන්සර්ට් එකේ නටයි. ඒ විදිහට කියනවා නේද අපි? මොනවද කියන්නේ? නටයි. එයා නටයි කියනවා. හෙට නටයි එයා. එයා හොඳට පාඩම් කරයි. එයා කරයි. එයා හෙට එයි. ඔන්නෝම කියනනේ නටයි කරයි එයි ඉස්සරහට වෙන දේවල්. ඒ කියන්නේ දැන් අද නෙමෙයි හෙට එයා එයි. ඉච්චරි හිතන්න එපා. එයා එක කයි තව චුට්ටකින් ඇවිල්ලා. පස්සේ වෙන දේවල් ඉස්සරහට වෙන දේවල්. මේ විදිහට අපි කියනවා නේද නටයි කරයි. කොහොමද දන්නවද ඔක කියන්නේ අපි? දැන් අපි කියමු එයා කියන්නේ අපි කියමු ඇය she. එයා බත් කයි. කයි කියන්නේ කොහොමද? eat. එයා ඇය බත් කයි. කයි කියන්නේ මේ දැන් නෙමෙයි හෙට. තා චුට්ටකින් ඇවිල්ලා කයි. එයා බත් කයි. ඔයා ඇත්තට හිතන්න එපා කයි. හරිද? එයා බත් කයි. එතකොට මෙහෙම කියන්න ඕනේ මට සිංහලෙන්. එතකොට මම කියන්නේ කොහොමද දන්නවද? ඇය කියන්න අපි දානවා she. දෙවෙනිට දාන්නේ verb එකනේ. මෙහෙම දැම්මොත් හරිද? එතකොට eat කියන්නේ කනවනේ. මේ eat අපි ඉගෙන ගත්තනේ eat කියන එකේ තේරුම මොකද්ද? කනවා. හරිද? කයි කියන්නේ කොහොමද? කයි කියන්න පුතේ අපි දාන්නේ will eat කියලා. will eat කියලා දාන කයි කියන්න.
හරිද? කයි කියන්න will eat කියලා දානවා. මොකද දාන්නේ? will eat කියලා දානවා කයි කියන්න. ඔන්න බලන්න. දැන් නටනවා කියන්නේ dance නේ. dance කියන්නේ නටනවා. dance කියන්නේ නටනවා. will dance කියන්නේ මොකද්ද? එයා නටයි. නටයි. නටයි කියන්නේ තමයි අපි will dance දාන්නේ. තේරුණාද? එතකොට දැන් මෙතන ඇය බත් කයි කියද්දි මොකක්ද දාන්න ඕනේ? She will eat rice. බත් කයි. She will eat rice. තේරුණා නේද? ඔන්න ඔය විදිහට තමයි sentence එක හදන්න ඕනේ. අපි බලමු sentences තව ලියමු. ඔන්න මට කියන්න ඕනේ මෙන්න මේ විදිහට. මට කියන්න ඕනේ එයා අද රැට පාඩම් කරයි. එයා he ඔහු කියලා දාමු. ඔහු පාඩම් කරයි කියන්නේ පාඩම් කරනවා කියන්නේ මොකද්ද? study. පාඩම් කරනවා කියන්නේ මොකද්ද? study. පාඩම් කරනවා. පාඩම් කරනවා. දැන් will study කියන එකේ තේරුම මොකද්ද? will study. පාඩම් කරයි. ඉස්සරහට අනාගතේ he will study tonight. අද රැට කියන්නේ අපි tonight කියලා දානවා. අද රැට මොකද්ද මේකේ තේරුම? tonight කියන්නේ අද රැට. ඒක ලියලා මෙන්න මේකත් ලියලා මේ විදිහට ලස්සනට රවුන්ඩ් කරගන්න. ඔයකත් ලියන්න මේකත් ලියන්න. ඔය දෙක ලියන්න. හරි නේද? ඊට පස්සේ අපි තව එකක් බලමු. මේ දෙවෙනි එක. දෙවෙනි එක මට කියන්න ඕනේ මම හිතනවා ඔයා මේ පොතට කැමති වෙයි කියලා. මම හිතනවා. මම හිතනවා කියන්නේ මම I හිතනවා කියන්නේ think. I think කියන්නේ මම හිතනවා. I think මම හිතනවා. මම හිතනවා ඔයා කියන්නේ කොහොමද? I think you කැමති වෙයි. You will like this book. මේ පොත කියන්න this book. You will like this book. I think you will like this book. මම හිතනවා ඔයා මේ පොතට කැමති වෙයි කියලා. I think you will like this book. I think you will like this book. මේකත් ලියාගන්න. හරි. ඊට පස්සේ මම කියන්න ඕනේ එයාලා විභාගේ පාස් වෙයි. එයාලා කියන්නේ කොහොමද? එයාලා they පාස් වෙයි. පාස් වෙනවා කියන්නේ පාස් විතරයි දාන්නේ. පාස් වෙයි කියන්නේ will pass. will pass දානවා pass වෙයි. They will pass the exam. They will pass the exam. They will pass the exam. They will pass the exam.
ඊට පස්සේ මට කියන්න ඕනේ මෙන්න මෙහෙම. එයා ඇය ආච්චිපයි සීයාබයි බලන්න යයි ලබන සතියේ. ඇය කියන්නේ කොහොමද? she බලන්න යනවාට කියනවා will visit කියලා. she will visit. visit කියනවා බලන්න යනවා කියන්න visit කියනවා. will visit කියන්නේ බලන්න යයි ලබන සතියේ. visit will visit කියනවා බලන්න යයි. visit කියන්නේ බලන්න යනවා. හරිද? එතකොට she will visit her grandparents. grandparents කියන්නේ ආච්චියි සීයාගේ. She will visit her grandparents ලබන සතියට කියන්නේ next week. next week. මොකක්ද ලියාගන්න? She will visit her grandparents next week. ඊට පස්සේ අපිට කියන්න ඕනේ එයාලා මේක ලියලා ඉවර වෙලත් මේක කරන්න ඕන නවත්තලා ලියා ගන්න. She will visit her grandparents next week. ඊළඟට කියන්න ඕනේ එයාලා කියන්නේ කොහොමද? they. එයාලා නුවර travel කරයි ලබන සතියේ. ලබන සතිය කියන්නේ දාන්න next week කියන්නේ ලබන සතියේ. they will travel to Kandy. to Kandy කියන්නේ නුවරට. Kandy කියන්නේ නුවර. නුවරට තමයි අපි Kandy කියන්නේ නුවර. They will travel to Kandy ඊළඟ සතියේ next week. They will travel to Kandy next week. හරි ඊළඟට මට කියන්න ඕනේ මේක ලියලා ඉවර වෙන්න ඕනේ ඉස්සෙල්ලම ඊට පස්සේ කියන්න ඕනේ ඔහු කියන්නේ කොහොමද? he කියන්නේ ඔහුගේ අලුත් ජොබ් එක පටන් ගනි ලබන මාසේ. ඔහු පටන් ගනි he will start පටන් ගනි කියන්නේ start. he will start ඔහුගේ කියන්නේ his new job කියන්නේ අලුත් රැකියාව new job. he will start his new job ලබන මාසේ next week නෙවෙයි month. මාසෙට කියන්නේ month නේ. සතියට කියන්නේ ලබන සතිය කියන්නේ තමයි next week කියන්නේ. ලබන මාසෙට කියන්නේ next month. he will start his new job next month. ඊළාට දැන් ඔන්න මට කියන්න ඕනේ අන්තිමට 7. තාක්ෂණය අපේ ජීවිත වෙනස් කරයි අනාගතයේදී. තාක්ෂණයට මොකද්ද කියනවත් ඉංග්‍රීසි වලින්? තාක්ෂණයට මොකද්ද කියන්නේ ඉංග්‍රීසි වලින්? තාක්ෂණයට කියන්නේ අපි ටෙක්නොලොජි කියලා. ටෙක්නොලොජි will වෙනස් කරයි will change කරනවා කියන්නේ වෙනස් කරයි වෙනස් කරනවා කියන්නේ තමයි change දාන්නේ වෙනස් කරනවා කියන්නේ change අපි will change දැම්මම වෙනස් කරයි ඒ විදිහට එන්නේ will change our life අපේ ජීවිතය කියන්නේ life our life අපේ ජීවිතය
මේ මං කිව්වා මතකද පළවෙනි දවසේ ලයිෆ් මුකුත් ලියන්න එපා අහගෙන ඉන්න. ලයිෆ් කියන්නේ ජීවිතය. ජීවිත කියන්නේ ජීවිතය. ජීවිතය කියන්නේ ලයිෆ්. ජීවිත කියන්නේ අපි මෙහෙම ලියනවා කියලා මතකද කිව්වා. ලයිෆ් කියන්නේ ජීවිතය, ලයිෆ්ස් කියන්නේ ජීවිත. අපි මෙතන තාම ජීවිත කියලා. අපේ ජීවිත වෙනස් කරයි. Technology will change our lives අනාගතයේදී in the future. In the future. In the future. Technology will change our life in the future. මේ sentence එකත් ලියාගන්න. නේ? හත ලියාගන්න. Technology will change our lives in the future. අනාගතයේදී කියන්නේ තමයි future. Future කියන්නේ අනාගතයට. Future අනාගතය. එතනින් ලියාගන්න future ගාවින් අනාගතය කියලා. අනාගතය කියලා සිංහලෙන් ලියාගන්න. අනාගතයට තමයි අපි future කියන්නේ. ටෙක්නොලොජි කියන්නේ තාක්ෂණය. මෙතන ලියන්න තාක්ෂණය කියලා. තාක්ෂණය කියන්නේ technology will change our lives in the future. Future කියන්නේ අනාගතය. හරිනේ? ඊළඟ ඊළඟට හරි. දැන් ඔන්න අපිට කරන්න තියෙන වෙන වැඩ. හරිද? Now I'm going to give you a list of fruits and vegetables. Fruits and vegetables වල list එකක් මෙතන දෙනවා. You should separate them into two columns. Columns දෙකක් ඇඳලා මේවා දෙකක් ඇඳලා ඒ විදිහට වෙන් කරන්න තියෙනවා. මම දෙනවා list එකක් fruits and vegetables වල. ඔයාලට තියෙන්නේ මේ පැත්ත fruits දාන්න. fruits කියන්නේ මොනවද? පළතුරු. fruits වලට දාන්න මේ පැත්තට. ඊට පස්සේ vegetables දාන්න අනිත් පැත්තට. vegetables දාන්න මේ පැත්තට. හරිද? And now draw chart like this. First draw a chart like this. Then I will give you a list of fruits and vegetables. You should divide them into these parts. සමහර ඒවා ලේසියෙවත් කමක් නැහැ කරුවා අපි.
ජොලියටත් එක්ක. ඒව ලියන්න ඕනේ නෑ. මේ ලිස්ට් එක ඕනේ ආ පළවෙනි එක බලලා මොකක්ද කියලා බලලා දාන්න තියෙන්නේ. ඔය විදිහට හොයලා මේක දාන්න තියෙන්නේ මොකේද කියලා. මේක ලියන්න ඕනේ නෑ. මම නිකන් ලිස්ට් එක දෙනවා. හරි. දාමුද බලන්න. දාන්න තියෙන පළතුරක්ද එළවලුවක්ද කියලා තෝරලා දාන්න තියෙන්නේ. පපාය. පපාය කියන්නේ මොනවද? ගස් ලැබුවට පපාය. It's a fruit, no? පපාය ගස් ලැබුණේ. එතකොට ඒක පළතුරක්. අනියන්. අනියන් කියන්නේ ලූණු වලට, not සුදු ලූණු. සුදු ලූණු වලට කියන්නේ garlic කියලා. අනියන් කියන්නේ vegetable. It's a vegetable. මේ දෙක දාගන්න ඉස්සෙල්ලා බලලා දාන්න මේ ටික.
කියවන්න බැරුව ඇති කමක් නෑ අපි පුළුවන් විදිහට දාමු. හරි. පපාය කියන්නේ ගස් ලබු අනියන් කියන්නේ ලූණු වලට. එතකොට it's a vegetable. ගුවා කියන්නේ පුතේ pear ගුවාවා. pear. Guava means pear. Pear it's a fruit. හරි. ගුවාවා කියන්නේ fruit එකක්. cucumber. cucumber දැකලා තියෙනවද? අර මේ මම පෙන්නන්න දැන් cucumber කියන්නේ පිපිඤ්ඤ වගේ. හැබැයි පිපිඤ්ඤ නෙමෙයි අර මෙහෙම තියෙන තව එකක් දැකලා ඇති ඔයාලා. කොළ පාට it's a green color vegetable. නිකන් පිපිඤ්ඤ කියලා කියන්නේ ඒකේ පිටරට කට්ටිය use කරන cucumber දන්නවා. carrot දන්නවා carrot කියන්නේ carrot වලම තමයි. carrot. carrot is a vegetable. ඊළඟට pineapple කියන්නේ අන්නාසි වලට pineapple කියන්නේ අන්නාසි. pineapple කියන්නේ අන්නාසි. pineapple කියන්නේ අන්නාසි. ඊළඟට pineapple අන්නාසි. mango is also a fruit. mango අඹ. අඹ. mango කියන්නේ අඹ. it is a potato. potato tomato. tomato කියන්නේ තක්කාලි potato කියන්නේ අල වලට. අල. potato. It's a vegetable. අල. It's a very common, very popular vegetable. අල කියන එක හරිම ප්‍රසිද්ධයි. It's a very common vegetable. So, strawberry. Strawberry කියන්නේ strawberry දන්නවනේ strawberry. Strawberry, it's a vegetable. Sorry, not a vegetable, it's a fruit. ඊළඟ brinjal. vegetable එකක් brinjal කියන්නේ මේ වම්බටු brinjal. ඊට පස්සේ pumpkin. මේ බලන්න පුතේ මේක කියවන විදිය මේ pumpkin. දැක්කනේ ඒක කියවන විදිය. pumpkin. pumpkin. pumpkin it's a vegetable. අපි pumpkin කියන්නේ මොනවද? pumpkin කියන්නේ වට්ටක්ක වලට. pumpkin වට්ටක්ක. ඊළඟ banana මේකත් මේ කියවන්න ලේසි මේ. බලන්න banana. banana එක banana දන්නවනේ banana කියන්නේ කෙසෙල් වලට. ඊළඟ cabbage. cabbage කියන්නේ ගෝවා වලට ගෝවා cabbage. ඊළඟට cabbage කියන්නේ ගෝවා. ඊට පස්සේ avocado. avocado කියන්නේ it's a fruit. ඒක දැකලත් ඇති මොනවාද මේ අලිගැට pear. අලිගැට pear වලින් තමයි avocado. avocado කියන්නේ අලිගැට pear මේ avocado. අලිගැට pear වලට කියන්නේ. beetroot. beetroot කියන්නේ vegetable එකක්. So you can keep it here. I will keep it here. vegetable එකක්. mushroom කියන්නේ හතු වලට mushroom කියන්නේ. watermelon කියන්නේ මොනවාද? watermelon the flesh is red color and the outside is green. watermelon කියන්නේ මොනවාද? flesh කියන්නේ මදේ ඇතුළේ තියෙන කෑල්ල රතු පාටයි. watermelon කියන්නේ මොනවාද? මේ මොනවාද? කොමඩු වලට තමයි watermelon it's a fruit. I will keep it here because I don't have enough space to put it down here. Maybe, but I can place it here. watermelon කියන්නේ කොමඩු වලට තමයි watermelon කියන්නේ. හරි. මේ පැත්ත දාගන්න මේ විදිහට. අපි තව fruits and vegetables ටිකක් එතන ලියමු. පහළට ලියන්න ඉඩ ඇතිනේ. පුළුවන් තරම් ලියමු බලන්න. vegetable එක beans. බෝන්ච් වලට කියන්නේ beans කියලා. beans vegetable එක. මෙතනට තව දාන්න පුළුවන් beans tomato දාන්නත් පුළුවන් tomato. tomato.
next one spinach ඒ කියන්නේ spinach කියන්නේ මොනවාද නිවිති වලට අපි කියන spinach 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 කියනවා නිවිති වලට වෙන මොනවද කියන්නේ අපිට පළතුරක් විදිහට grapes දාන්න පුළුවන් නේද grapes is a fruit so we can put it down here grapes ලියා ගන්න පුළුවන් ඔයාලා දැකලා තියෙනවද දන්නේ අර මේ vegetable එකක් තියෙනවා broccoli කියලා broccoli broccoli කියන vegetable එකක් තියෙනවා there's a vegetable called broccoli you may not have seen that but there's food city වල එහෙම it's mostly available in food cities supermarkets I mean not food city it's a brand name of supermarkets this is mostly available in supermarkets only ඊට පස්සේ අපිට tomato තව ඉතින් දාන්න පුළුවන් apple දාලා තියෙනවා apple දාන්න පුළුවන් apple kiwi දාන්න පුළුවන් kiwi කියලා එකක් දැකලා ඇති සමහර විට passion fruit දාන්න පුළුවන් passion fruit orange දාන්න පුළුවන් ඔය ටික දාගන්න orange cherry කියන්නේ මොනවාද cherry කියන්නේ ඉතින් අර cherry වලට තමයි cherry orange ඔකේ දන්නේ නැති වෙන්නේ පපාය කියන්නේ ගස් ලබු guava කියන්නේ පේරවලට pineapple කියන්නේ අන්නාසි ඒ වගේම මේ මොනවාද දියුල් වලට අපි කියන pineapple කියන අන්නාසිනේ දියුල් වලට අපි කියන wood apple කියලා wood apple කියලා කියනවා wood apple හරි ගොඩක් වෙන්නේ සුදු ලුණු වලට අපි කියන්න පුළුවන් garlic කියලා. garlic කියන්නේ සුදු ලුණු. මොනවාද garlic කියන්නේ? සුදු ලුණු. සුදු ලුණු garlic. තව ඔයාලා සමහර තැන්වල දැකලා ඇද්දි බ්‍රින්ජල් කියන්නේ වම්බටු වලට තමයි. ඒ වගේම egg plant කියන්නේ ඕකත් දැකලා ඇති සමහර වෙලාවට egg plant කියන්නේ වම්බටු වලටම තව කියන එකක් තමයි. ගොඩක් අර වෙනස් ඉතින් පිටරට මේ වර්ග දෙක වෙනස්. ඒ වුණාට වම්බටු වලටම තමයි ඔය දෙකම. වම්බටු වර්ග දෙකක්. බ්‍රින්ජල් කියන්නේ තේමයි. මොනවාද egg plant කියන්නේ තේමයි. හරි. ඔය ටික දාගන්න බලන්න. mango දැම්මා ඊට පස්සේ ඔය ටික දාන්න ඊළඟට something similar to this food and drinks කියලා දාලා food and කෑම සහ බීම food and drinks මේ පැත්තේ drinks දාන්න මම මෙතන ලිස්ට් එකක් දෙන්නම් බලන්න දාන්න තියෙන ගැළපෙන විදිහට food and drinks ගැළපෙන විදිහට දාන්න දෙන්න මම මෙතන ලිස්ට් එක ලියන්න
bread, salad. හරි. දාම් බලන්න පළවෙනි එක bread. bread කියන මොනවටද? bread is it a food or drink? drink එකද food එකද? bread කියන්නේ පාම් වලට. එතකොට එන්නේ food එකක්. bread පළවෙනි එක bread. නේ bread කියන්නේ food එකක්. ඊළඟට salad. salad it also food. salad කියන්නේ food එකක්. salad. milk කිරි drink එකක්. yogurt food. coffee drink. coffee කියන්නේ coffee කියන්නේ drink එකක්. cake food කෑම. pizza කෑම. juice drink එකක්. juice drink එකක්. chocolate chocolate කියන්නේ food එකක්. chocolate. soda කියන්නේ drink එකක්. cheese කියන්නේ food එකක්. tea කියන්නේ තේ වලට tea. water
ඊළඟට egg කියන්නේ බිත්තර. food එක. ice cream is also a food, right? කෑමක් නේ. It's not a drink. Butter food. Butter food. Soup. Let's take it as a drink. ඒක අපි drink එකක් විදියට දාමු කමන්නේ. soup එක නිකන් බොනවනේ. කනවත් එක තමයි කමන්නේ. It's a drink. ඊළඟට sandwich food එක. Sandwich කියන්නේ food එකක්. හරි. ඔය විදිහට list එක ලියාගන්න බලන්න. Food and drink. Food and drink. Yogurt හරි නේද? ඊට පස්සේ හරි පුතේ. ඊළඟට මේ කිසිදක් පොත් පාවිච්චි කරන්න ඕනේ නැහැ. මේ ඔයාලා ලියන්න පුතේ කරගෙන යන්න. හරිද? මේ පොත්වල ලියන්න ඕනේ නැහැ. හරි. අපි යමු එහෙනම් ඊළඟ වැඩේට. topic එකක් දාගන්න simple present continuous. Present continuous tense here දාගන්න. අපි topic ගැන as usual don't think much about those topics. Just write the topic. topic එක දාගන්න බලන්න. දැන් අපි ඉගෙන ගන්න යන්නේ මෙන්න මේ විදිහට කියන්නේ කොහොමද කියලා. හරි. දැන් මේ අහන්නකෝ. දැන් මං කිව්වා eat කියන්නේ මොකද්ද පුතේ? eat කියන්නේ කනවා. eat කියන්නේ කනවා. ඊට පස්සේ අපි s එකක් දැම්ම නේද අන්තිමට. eats කියන්නේ මොකද්ද? eats කියන්නේ මොකද්ද? eats කියන්නේ ඒ කනවා. eats කියන්නේ කනවා. මං කිව්වා සිංහල තේරුම වෙනස් වෙන්නේ නැහැ. සිංහල it doesn't change. මෙතන change කරනවා කියලා සිංහල තේරුම වෙනස් වෙන්නේ නැහැ. eat කියන්නේ කනවා, eats කියන්නේ කනවා. ඊළඟට අපි ඉගෙන ගත්ත will eat දැම්මම මොකද වෙන්නේ? will eat. මේකේ තේරුම මොකද්ද? කයි අනාගත ඉස්සරහට කයි ආයා කයි. කයි කියන්නේ තමයි will eat දාන්නේ. හරිද? ඊට පස්සේ will eat දාන්නේ කයි කියන්නේ. ඊළඟට මට කියන්න ඕනේ දැන් එයා කන ගමන් ඉන්නේ කියලා. කන ගමන් කමින් ඉන්නේ කියලා කියන්න ඕනේ. එතකොට අපි කියන්නේ මෙන්න මේ විදිහට අන්තිමට ing දානවා. eating කියනවා. eating කියනවා කමින් කියන්නේ. කමින් කියන්නේ eating කියනවා. හරිද? දැන් එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේක ලියා ගන්න තියෙන්නේ. ලියා ගන්න බලන්න. eating කියනවා කමින් කියන්නේ. තව එකක් බලමු. මේ run කියනවා දුවනවා. run කියනවා දුවනවා. හරිද? ඊට පස්සේ run කියන්නේ ඒකේ තේරුම දුවනවා. ඊට පස්සේ will run කියන්නේ ආයා දුවයි. will run කියන්නේ දුවයි.
ඊට පස්සේ running කියනවා අන්තිමට ing එකක් දානවා දුවමින් කියලා තේරුම දෙන්න. දුවමින් මම මේක ඊළඟ දවසේ කියලා දෙන්නම්. ඇයි මෙහෙම දාන්නේ කියලා කියලා දෙන්නම්. දුවමින් කියන්න අපි running කියලා කියනවා. ඊට පස්සේ දැන් ඔයාලා කරන්න ඕනේ මුලින්ම ටොපික් එක ලියා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ ටික ලස්සනට ලියා ගන්න ඕනේ. මේ විදිහට ලස්සන කොටුවක් අල්ලගන්න මේක. ඊළඟට තව එකක් අපි ලියමු. drink කියන්නේ බොනවා. බොනවා. drinks කියන්නේ s එකක් දැම්මම ඒකේ තේරුම ඒත් බොනවම තමයි ඈ. බොනවා. ඊළඟට will drink කියන්නේ will drink. boy ඉස්සරහට boy ඈ. ආයා boy ඕකට ඒක boy පොඩ්ඩක් කෑ ගහන්න තු ඉන්න boy. අනාගතේට. ඊළඟ drinking කියනවා drinking. bombing කියන්නේ අපි drinking කියලා කියනවා bombing. බොන ගමන් කියන්නේ තමයි drinking කියලා කියනවා. තව study කියන්නේ පාඩම් කරනවා. study කියන්නේ පාඩම් කරනවා. පාඩම් කරනවා. මේ පාඩම් කරනවා කියන්නේ study. ඊළඟට ඕකේ අන්තිමට මෙන්න මේ විදිහට IES දැම්මම මේකේ තේරුම පාඩම් කරනවා. පාඩම් කරනවා. ඊට පස්සේ will study කියන්නේ will study. ඒකේ තේරුම පාඩම් කරයි. ඊළඟට studying කියනවා ing දානවා නිකමට පාඩම් කරමින් කියන්න. පාඩම් කරමින් කියන්න අපි ing දානවා. ඕකත් ලියා ගන්න බලන්න මේ හතරම ලියා ගන්න. මේ හතරම ලියා ගන්න ඕනේ. මම ඕක හොඳට කියලා දෙන ඊළඟ දවසේ. හරි. එහෙනම් වෙලාව මදි නම් ඔයාලා නවත්තලා මේක හොඳට ලියා ගන්න ලස්සනට ලියලා කොටු කරගන්න. අපි එහෙනම් ඊළඟ දවසේ වීඩියෝ එකකින් හම්බ වෙමු. හෙට වීඩියෝ එකේ. See you in the next video. Bye.